මේ තියෙන්නේ අනුරාධපුර vlog එකේ part 2. ඉතින් අපි check out වෙලා පොළොන්නරුව යන්න පිටත් වුණා. මේ අතරමඟ මාර ලස්සන තැනක් අපිට හම්බුණා. අපි ටික දුරක් යද්දී අපිට ice cream දන්සලක් හම්බුණා. ඊට පස්සේ කිරිබත් දන්සලකුත් හම්බුණා. එල කිරි දන්සලක් තිබ්බා. ඒ එල කිරි එක නම් මාරම ලසයි. මගේ ජීවිතේ මම බීපු රසම එල කිරි එක. අපි ගියේ සෝමාවතී චෛත්‍ය වඳින්න. ඉතින් මං යන පළවෙනි වතාව තමයි මේ. මෙතන ගොඩක් හාස්කම් තියෙන තැනක් කියලා කියනවා. මෙතනින් ඇතුළට ගිහිල්ලා මල් පූජා කරලා වන්දනාමාන කරන්න පුළුවන්. එදා ගොඩක් සෙනග හිටියා. මොකද අපි පොසොන් පොයට පස්සේ දවසේ තමයි මේ ගමන ගියේ. බොහෝ දෙනා විශ්වාස කරනවා සෝමාවතී චෛත්‍ය කියන්නේ ප්‍රාර්ථනා ඉටුවන පූජනීය ස්ථානයක් කියලා. කඩපේලියේ තියෙන හරියේ ලොකුම ලොකු අලි දෙන්නෙකුත් හිටියා. මං හිතන්නේ යාළුවට කෑම වතුර හොයාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එදා දවසේ අපිට යන්න හම්බුනේ සෝමාවතී චෛත්‍ය බලන්න විතරයි. මොකද යන්නයි එන්නයි සෑහෙන්න වෙලාවක් ගියා. ඉතින් අපි අනුරාධපුරයට එද්දී මෙන්න මේ ගඟ හම්බෙලා අපි එතනින් හොඳට නාගත්තා. එදා රෑ අනුරාධපුරයේම ඉඳලා ඊට පස්සේ දවසේ අපි ගියා රාජාංගනේ ජලාශයට. ඉතින් අපි TikTok වීඩියෝ එකක් බලලා තමයි මෙන්න මේ තැනින් නාගන්න ගියේ. හැබැයි මෙතන යද්දි වතුර හිඳිලා තිබ්බ නිසා අපි ආව මෙතෙන්. ඉතින් මෙතන නම් මාරම ලස්සනයි. මෙතන නානවට වඩා ඉතින් මෙතන ලිස්ස හිටපු එක තමයි කරෙන්න හැදුවට දවස මෙතන හිටපු එක තමයි අපි මෙතනින් යද්දි ගොඩාක් අපිට ආප්ප කඩයක් හම්බුණා. අපි එතනින් හොඳට ආප්ප අපි කොළඹට ලං වෙලා දූරියන් කඩේකින් මම දූරියන් කන්නේ නැති කෙනෙක්. ඉතින් පළවෙනි වතාවට තමයි දූරියන් කන්නේ. දූරියන් කියන්නේ හරිම රස කෑමක්. මේ විදියට තමයි අපි අනුරාධපුරේ ගිහින් ආවේ. මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. බයි.